කොහොමද ඔයාලට? අද මම අරගෙන එන්නේ 5 වෙනි පාඩමේ දෙවෙනි කොටසට අදාළ වීඩියෝ එක. අපි මීට කලිනුත් ඔයාලට අරගෙන ආවා කාලය හා දිනය සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් අද අරගෙන ආවා අවුරුද්දේ මාස 12 හා මාසයේ දින 31 ජපන් වලින් කියන විදිය. ඉතින් මුලින්ම බලමු මාස 12 ජපන් වලින් කියන්නේ කොහොමද කියලා. ඔයාලට 1 ඉඳලා 12 වෙනකන් ඉලක්කම් ජපන් වලින් කියන්න පුළුවන් නම් මේ මාස 12 කියන්න ගොඩාක් ලේසියි. අපි බලමු පළවෙනි මාසයට කොහොමද ජපන් වලින් කියන්නේ කියලා. එකට ජපන් වලින් කියන්නේ ඉචි. මාසයට කියනවා ගත්සු. එතකොට පළවෙනි මාසය කියන එක හැදෙනවා ඉචි ගත්සු. දෙවෙනි මාසය නිගත්සු. තුන්වෙනි මාසය සංගත්සු. ඊළඟට ගත්තොත් හතරවෙනි මාසය ශිගත්සු, ගොගත්සු, රොකුගත්සු, ශිචිගත්සු, හචිගත්සු, කුගත්සු, ජූගත්සු, ජූයිචිගත්සු, ජූනිගත්සු. ඔන්න ඒ විදියට තමයි අවුරුද්දේ මාස 12 ජපන් වලින් කියන්නේ. මෙන්න මේ මාස 12 ඇතුලේ 4 වෙනි මාසය, 7 වෙනි මාසය සහ 9 වෙනි මාසය විතරක් පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද ජපන් භාෂාවේදී 4, 7, 9 කියන ඉලක්කම් වලට ශබ්ද දෙකක් පාවිච්චි වෙනවා. ඒ වුණාට මාසය පවසනකොට අපි මේ ශබ්ද දෙකෙන් එක ශබ්දයකට විතරයි ගත්සු කියන එක එකතු කරන්නේ. උදාහරණයක් ගත්තොත් අපි 4ට ජපන් වලින් ෂී වගේම යොන් කියන ශබ්ද දෙකම පාවිච්චි කරනවා. නමුත් අපි මාසය කියනකොට පාවිච්චි කරන්නේ ශිගත්සු කියන විදියට. ඒ වගේම තමයි 7 වෙනි මාසය ගත්තොත් ශිචිගත්සු, 9 වෙනි මාසය ගත්තොත් කුගත්සු. ඔන්න ඔය විදියට තමයි අවුරුද්දේ මාස 12 ජපන් වලින් කියන්නේ. ඒ වගේම මොන මාසයේද කියලා අහනකොට ජපන් වලින් ප්‍රශ්නවාචී නිපාතය විදියට පාවිච්චි කරන්නේ නන්ගත්සු කියන එක. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද මේ මාසේ දින 31 කියන්නේ කියලා. ඉතින් ජපන් වලින් මාසේ දින 31 කියනකොට පළවෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකන් විතරයි සාමාන්‍යයෙන් පොඩි වෙනසක් දකින්න ලැබෙන්නේ. 11 වෙනි ඉඳලා 31 වෙනිදා වෙනකන් සාමාන්‍ය විදියට, ඒ කියන්නේ ඉලක්කමට නිචි කියන එක එකට එකතු කරලා තමයි අපිට කියන්න තියෙන්නේ. අපි මුලින්ම බලමු පළවෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකන් කොහොමද ජපන් වලින් කියන්නේ කියලා. සුයිතචි පළවෙනිදා, දෙවෙනිදා ෆුත්සුකා, තුන්වෙනිදා මික්කා, හතරවෙනිදා යොක්කා, පස්වෙනිදා ඉත්සුකා, හයවෙනිදා මුයිකා, හත්වෙනිදා නන්නෝකා, අටවෙනිදා යෝකා, 9 වෙනිදා කොකොනෝකා, 10 වෙනිදා තෝකා. ඊළඟට ගත්තොත් මෙන්න 11 වෙනිදා හැදෙන විදිය තියෙනවා. ඉතින් ජපන් වලින් 11ට කියන්නේ ජූයිචි, දිනයට කියන්නේ නිචි කියලා. ඉතින් ජූයිචි නිචි විදියට එකතු වෙලා තමයි 11 වෙනිදා කියන එක හැදෙන්නේ. ඉතින් මේ විදියට තමයි 11 වෙනිදා ඉඳලා 31 වෙනිදා වෙනකන් ජපන් වලින් දින ටික හැදෙන්නේ. නමුත් එකම එක තැනක විතරක් පොඩි වෙනසක් වෙනවා. එයා තමයි මෙන්න මේ 20 වෙනිදා කියන කෙනා. 20 වෙනිදාට අපි ජපන් වලින් විශේෂ වචනයක් කියනවා හත්සුකා කියලා. ඉතින් දිනයක් ඒ වගේම තමයි දිනය කවදාද කියලා අහන ජපන් වලින් දිනය කවදාද කියලා අහන ප්‍රශ්නවාචී නිපාත විදියට අපි පාවිච්චි කරන්නේ නන්නිචි කියන එක. ඉතින් ඔන්න ඔය විදියට තමයි මාසේ දින 31 සහ අවුරුද්දේ මාස 12 ජපන් වලින් කියන්නේ. එහෙනම් ආයෙත් අලුත් පාඩමකින් හමු වෙමු. අපිව subscribe කරලා like කරන්න අමතක කරන්න එපා. මතානේ.